කුස තුළ වැඩෙන දරුවෙක් නිරෝගීද නැද්ද යන එක තීරණය කර ගැනීම ඉතාමත් වැදගත්. ඒකට හේතු කීපයක් තියෙනවා. ප්‍රධානම හේතු තමයි යම් යම් අසනීප තියෙනවා අපිට කලින් අඳුනගත්තොත් අපිට බඩ ඇතුලේ ඉන්නකොටම ප්‍රතිකාර කරන්න පුළුවන්. මෙහිදී මම කියන්න කැමති ලංකාවේ අපිට කරන්න පුළුවන් දේවල් මොනවද සහ අනිත් ලෝකේ රටවල් දැනට කරමින් පවතින දේවල් මොනවද සහ පරීක්ෂණ මට්ටමින් තියෙන දේවල් මොනවද කියලා කතා කරමු. ලංකාවේ අපිට කරන්න පුළුවන් දේවල් තමයි දැන් උදාහරණයක් කිව්වොත් එහෙම බබෙක් ඉන්නවා බඩේ ඒ බබාගේ ඇඟේ ලේ නැහැ. දැන් බබෙක්ගේ ඇඟේ ලේ නැති වෙන හේතු කීපයක් තියෙනවා. එකක් තමයි RH සාධකය. අම්මා RH නෙගටිව් වෙලා කුස තුළ වැඩෙන දරුවා RH පොසිටිව් වෙලා අම්මගේ ඇඟේ ඇන්ටිබොඩිස් හැදුනොත් ඒ ඇන්ටිබොඩිස් ගිහිල්ලා බබාගේ රුධිරය ඩැමේජ් කරලා විනාශ කරොත් බබා රක්තහීනතාවයට යන්න පුළුවන්. ඒ රක්තහීනතාවයේ ගොඩක් දරුණු වුණොත් බබා බඩ ඇතුලේ නැති වෙන්න පුළුවන්. ඉතින් අපි හැම අම්මටම RH නෙගටිව් අම්මලටම අපි ඇන්ටිබොඩිස් කරනවා ප්‍රෙග්නන්සි එකේදී කරලා ඇන්ටිබොඩිස් පොසිටිව් වුණොත් අදාළ ස්කෑන් වලින් අපිට හොයාගන්න පුළුවන් බබා රක්තහීනතාවයෙන් පෙළෙනවාද කියලා. ඒකෙදී අපි බලනවා බබාගේ කොහොමද රුධිර ප්‍රමාණය කියලා. අපිට බබාගෙන් ලේ එකක් අරන් චෙක් කරන්න පුළුවන්. චෙක් කරලා රුධිර අඩු නම් අපි ඒ ගාම බබාට රුධිර ලබා දෙනවා. ඒක ක්‍රීමෙන් බබාව බේර ගන්න පුළුවන්.